පැවිදි වෙනකොට මට වයස අවුරුදු 9යි. බුද්ධ ආගම කියලා කියන්නේ ඇත්තටම ආගමක් නෙමෙයි, දර්ශනයක්. ප්‍රඥාවන්තයින්ට අවබෝධ කරගන්නට පුළුවන් ලෝකය ගැන, ජීවිතය ගැන ගැඹුරින් හදාරන්නට තිබෙන දර්ශනයක්. ඉතින් මේ බෞද්ධ දර්ශනය එක ජන කොටසකට, එක කුලයකට, එක ජාතියකට සීමා වෙන්නේ නැහැ. මේත යුගයේ අතිශයින්ම ගෞරව ආදරයට පත් තරුණ සිත දහම් මගට යොමු කරන්න හැකියාවක් සහජයෙන්ම උරුම කරගත් ස්වාමින් වහන්සේ නමක් තමයි කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම දේශනාවකට සහභාගී වුණ මුස්ලිම් ජාතික යුවලක් ස්වාමින් වහන්සේ සමග කතා බහක නිරත වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ ලොකු අවධානයක් ලබාගෙන තිබුණා. ඇත්තටම කවුද මේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ? 1998 ජනවාරි මාසේ 26 වෙනිදා ගල්ගමුවේ කත්නෝරුව කියන ගමේ උපත ලද උන්වහන්සේ පැවිදි බව ලබාගත්තේ 2007 මැයි 26 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 9 දී. කුඩා කත්නෝරුව ශ්‍රී ශ්‍රිද්ධාර්ථ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබලා පසුව නිකවරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතනයට උන්වහන්සේ ඇතුළත් වුණා. එහිදී අපස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ කත්නෝරුවේ හාමුදුරුවෝ උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මූලික උපාධිය එහිදී සම්පූර්ණ කළ උන්වහන්සේ පශ්චාත් උපාධිය හැදෑරුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ. මේ වෙනකොට සමාජ මාධ්‍යවලින් ගොඩක් අය දන්නවා උන්වහන්සේගේ පවුලේ එකම සහෝදරයා මෑතකදී ජීවිතයෙන් සමුගත් බව. පවුලේ ඉන්නේ මමයි අපේ අයියයි විතරයි. ඔය කට්ටියම දන්නවා අපේ අයියා පහුගිය දවස්වල අන්තරා වුණා. එක්තරා සජීවී වැඩසටහනකදී උන්වහන්සේ සඳහන් කරලා තිබුණා ජන මාධ්‍යයක ප්‍රථම වරට ධර්මදේශනාවක් පවත්වන්නට අවස්ථාව සලසලා දුන්නේ තමන්ගේ අයියා බව. රටක් ලෝකයක් අද බණ අහන්නේ තමන්ගේ අයියට පින් සිද්ධ වෙන්න කියලා තමයි උන්වහන්සේ සංවේදීව සඳහන් කරේ. එතකොට මේ ලෝකයක් බනහන්නේ කාට පින් සිද්ධ වෙන්නද? අයියට පින් සිද්ධ වෙන්න. කත්නෝරුවේ හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය තමයි බණ අහන්න, පිනට දහමට යොමු කරන්න දෙමාපියන්ටවත් බැරි වුණු සමහර දඩබ්බර තරුණ හිත් උන්වහන්සේ වෙත ආකර්ෂණය වීම. නමුත් සමහරු නම් කියන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ කියන්නේ බණ නෙමෙයි, හොඳ නරක විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ගැඹුරු ධර්මෙන් බිඳක්වත් උන්වහන්සේ කියලා දෙන්නේ නැහැ. ඔය බණ අහන්න යන්නේ රැල්ලට. ඕක තව ටික දවසයි. මේ ආදී නොයෙක් කතා අපිට සමාජයේ අහන්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න කලින් එදිනෙදා ජීවිතේ කාටවත් බරක් නොවි ජීවත් වෙන්නේ කොහොමද? නොමගට යොමු වුණු සිත දහමට යොමු කරන්නේ කොහොමද? ඒ වගේම ලෞකික ජීවිතය ධාර්මිකව සැපවත්ව ගත කරන්නේ කොහොමද කියලා හැම කෙනෙකුටම තේරෙන විදිහට, දැනෙන විදිහට කාලීන ධර්මදේශනා පැවැත්වීම ඇත්තටම වටින දෙයක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. මේ ගැන ඔයාගේ අදහස අනිත් අයට දැනගන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.